Tamanට ඉන්සුලින් ඕනේද නැද්ද කියන කාරණේ දැනගන්න පුරුදු වෙන්න. ඒකට මම හොඳ දෙයක් කියලා දෙන්නම්. අපි තුමු දැන් දියවැඩිය රෝගියෙක් ඉන්නවා අවුරුදු ගාණක් ඖෂධ අරගෙන එක දවසක එයාට වෛද්‍යවරයා කියනවා ඔයාට දැන් ෂුගර් කන්ට්‍රෝල් එක මදි. ඖෂධ වලින් ගන්න බැරි ගන්නට ඇවිල්ලා තියෙන්නේ. ඔයාට ඉන්සුලින් පටන් ගන්න වෙනවා කියලා කතාව කියනවා. එහෙම දැන් ගොඩක් මේක දැන් ඉන්සුලින් විදින හැමෝටම හොන කියලා දෙන මුලින්ම රයිට් ගොඩක් දෙනෙක්ට. එහෙම කියද්දී අහන්න ඕන ප්‍රශ්න දෙක තුනක් තියෙනවා වෛද්‍යවරයාගෙන්. ක්ලියර් උත්තර ගන්න. ඒ අහන්න ඕනේ වෛද්‍යවරයාගෙන් ඇයි මගේ ඖෂධ වලින් කන්ට්‍රෝල් වෙන්නේ නැත්තේ කියන කාරණේ. මම දැන් හිතන්නේ අපි හිතමු අපි ඇසියුම් කරමු ඒ පුද්ගලයා හොඳට ආහාර පාලනය කරනවා සහ කෑමත් පාලනය කරනවා කියලා. එහෙම කරලත් එයා වෛද්‍යවරයෙක්ගෙන් අහන්න ඕනේ. ඒතර වෛද්‍යවරයාට උත්තරයක් දෙන්න වෙනවනේ ඒකට. ඒතර වෛද්‍යවරයා ගොඩක් වෙලාවට කියන්නේ දැන් ඔයාගේ ඉන්සියුලින් හැදෙන්නෙම නැති වෙලා කියන කාරණේ තමයි කියන්නේ. ඒක හින්දා මට ඉන්සුලින් පටන් ගන්න වෙනවා කියලා. මේ ඉතින් මේ ප්‍රශ්නේ අහන්න ඕනේ. ඇහුවම ඒ වෛද්‍යවරයා කිව්වොත් මේ ඔයාගේ ඉන්සුලින් හැදෙන්නේ නැහැ කියලා ඔයගොල්ලෝ අහන්න තියෙන්නේ තව දෙවෙනි ප්‍රශ්නේ අහන්න ඕනේ. කොහොමද ඔබතුමා දන්නේ මගේ ඇඟේ ඉන්සුලින් හැදෙනවද නැද්ද කියලා? ඒක දැනගන්න තියෙන එකම ක්‍රමයයි ඉන්සුලින් ෆාස්ටිං ඉන්සුලින් ලෙවල් එක කරලා තමයි බලන්න ඕනේ. එහෙම නැත්නම් HOMA ඉන්ඩෙක්ස් එක ඒකත් එක්කම ෂුගර් ලෙවල් බලලා මගේ කියලා තියෙන කොහොමද බලන්නේ කියලා HOMA ඉන්ඩෙක්ස් එක. නැත්නම් ෆාස්ටිං ඉන්සුලින් ලෙවල් බලලා ඇත්තටම අඩු වෙලාද කියලා බලන්න ඕනේ. ඉතින් එහෙම බලන්නේ නැතුව කොහොමද අපි තීරණය කරන්නේ මෙයාගේ ඉන්සුලින් හැදෙන්නෙම නැහැ කියලා?